හැමදාම නිවාඩු දවසකට ස්පෙෂල් මොනාහරි ඩේ එකකට රයිස් ඇන් කරි ඔය කහබත් හදන එකේ ඔන්න නාසි ලෙමක් එකක් හදලා දෙන්න වීකෙන්ඩ් එකේ ඉස්සෙල්ලාම මම ඔයාලට පෙන්නන්නම් මේකේ නාසි ලෙමක් එක එහෙමත් නැත්නම් කොකනට් රයිස් එක හදාගන්න විදිය. බාස්මති හාල් ගන්න පුළුවන් ඒක තමයි ගන්නෙ. මම කීරිසම්බ ගත්තා. මම බාස්මති කන්න අකමැති නිසා හාල් රයිස් කුකර් කප් එකහමාරක් ඒක උයා ගන්නවා. ලුණු ටිකක් රාම්පේ සේර ඒ වගේම පොල් කිරෙන් මේක උයන්නේ. මම කීරි සම්බ නිසා බෙරි නොවිය උයා ගන්න. මැද ඇඟිල්ලේ පළවෙනි පුරුකට තමයි පොල් කිරි දාලා තියෙන්නේ. තනිකරම පොල් කිරි වලින් උයන්නේ. බත් එක බෙරි නොවෙන්න උයා ගන්න. ගින්දර අඩු කරලා. ඉතින් මම බත් එකක් වෙන හැටි කියන්න ඕනේ නැහැ නේ. ඔයාලා දන්නවනේ ගන්න හාල් එක අනුව පොල් කිරි දාගෙන උයා ගන්න. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරියටම ඉතින් අපේ කිරිබත් එකක් බෙරි නොවී උවහම එන රස තමයි එන්නේ. අමතර වෙන්නේ අර සේර ගහේ ඒ සුවඳ. ඊට පස්සේ අපි හදමු ආයාම් ගෝරෙන් එක. එහෙම නැත්නම් ෆ්‍රයිඩ් චිකන් එක. මම ඒකට ඉස්සලාම මේ අඹර ගන්න හදන්නේ අපේ ස්පයිස් පේස්ට් එක ලුණු දා ගන්නවා වගේ රස අනුව මම චිකන් එකටත් කලින් දවසේ කපලා සෝදලා තිබුණ නිසා ලුණු ටිකක් දාලා තියෙන. ඉතින් මම මෙතනදී ලුණු පොඩ්ඩක් දාගත්තේ. ඊට පස්සේ මේකට සීනි තේ හැඳි කාලක් විතර වගේ මම දාගත්තා. සීනි දැම්මා කියලා ඔයාලට චිකන් එකෙන් පැණි රසක් එහෙම එන්නේ නැහැ. මේකේ තියෙන ඇඹුල එහෙම බැලන්ස් වෙලා දැන් අපි මේකට දාන ස්පයිසස් ඔක්කොම බැලන්ස් වෙලා ඉන්න තමයි එහෙම දාගන්නේ. කොත්තමල්ලි ඇට තේ හැඳක් දාගන්නවා. සූදුරු ඇට තේ හැඳි භාගයක් දාගන්නවා. මාදුරු ඇට තේ හැඳි කාලක් දාගන්නවා. මේවා හෝල් මසාලා ගන්න ඕනේ නැහැ. ඔයා ළඟ කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, මාදුරු කුඩු තියෙනවා නම් ඒවා ඒ විදිහට කුඩු හැටියට දාගන්න පුළුවන්. හැබැයි මෙහෙම දැම්මහම ටිකක් පේස්ට් එක පොඩ්ඩක් අර කෑලි හිටින්න වගේ ඇවිල්ලා චිකන් එකේ හොඳට දැවටිලා එනවා මේ වගේ දැම්මොත්. ඊට පස්සේ මේ මම දාගන්නේ ඉඟුරු ගලංගාල් සේර මේ ඔක්කොම තේ හැඳි කාලක් වගේ වෙන්න. ගලංගාල් කියන්නේ තායි ජින්ජර් කියන එක, ලංකාවේ අරත්ත කියන එක තියෙනවා නම් එකතු කරගන්න, නැත්නම් කමක් නැහැ. ඉඟුරු විතරක් දාගන්න පුළුවන්. තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාන්න. ඒ රස වෙනස් ඉඟුරු රසක් නෙවෙයි එන්නේ. කහ කුඩු තේ හැඳි කාලක් විතර වගේ එකතු කරගත්තා. මේක සාමාන්‍යයෙන් මං හැදුවට වඩා කහ පාටට තියෙන්නේ. හැබැයි මං එහෙම ආස නැති නිසා අඩුවෙන් දැම්මේ. කහ ටිකක් ඕන නම් වැඩි කරගන්න පුළුවන් ඔයාට. මිරිස් කුඩු තේ හැඳක් දැම්මා. ගම් මිරිස් කුඩු මේස හැඳක් විතර වගේ දැම්මා. සැර එකක්. ඉතින් ගෙදර අය කන්න පුළුවන් විදියට සැර එකතු කරගන්න. ඊට පස්සේ මේකට ඔයාට සියඹලා පල්ප් එක හෝ දෙහි දාගන්න පුළුවන්. මම දෙහි දාගත්තේ මොකද මම සම්බාල් එකට සියඹලා දාගන්න නිසා. සියඹලම රස වැඩි වෙන්න බලන නිසා. ඊට පස්සේ මේ දාගත්තේ හාල් පිටි මේස හැන්දක් දාගන්න, කෝන්ෆ්ලා තේ හැන්දක් දාගන්න. ඒ කියන්නේ හාල් පිටි වැඩිපුර කෝන්ෆ්ලා අඩුවෙන් ක්‍රිස්පී ගතිය එන්න තමයි මේ දෙක එකතු කරගන්නේ. ඊට පස්සේ මේක ග්‍රයින්ඩ් කරගන්න ඕනි. පොල් කිරි ටික ටික දාලා ඔයාට මේක ඔයාගේ චිකන් එකේ තවර ගන්න පුළුවන් විදිහ තික් පේස්ට් එකක් එන විදිහට තවර ගන්න. මේක සාමාන්‍යයෙන් ස්ටීම් කරන්නේ කෙසෙල් කොලයක් දාලා ස්ටීමර් බාස්කට් එකට. අපිට ඉතින් මෙහි කෙසෙල් කොල හැම වෙලේම හොයාගන්න නැති නිසා මගේ ළඟ කැඳ කොළ වගේක් තිබුණා. මං ඉතින් ඒක දාලා ස්ටීම් කරන්න තමයි ලෑස්ති කරගන්න හදන්නේ. මෙන්න මේ වගේ පේස්ට් එකක් මම හදාගෙන තියෙනවා. මේක මම චිකන් ග්‍රෑම් මම කෑලි 4ක් ලොකු කෑලි 4ක් අරගත්තේ ග්‍රෑම් 750ක් විතර වගේ. ඒක හොඳට සෝදලා මං වතුර ඉවත් කරලා හොඳට කිචන් ටවල් එකකින් පිහිදලා හැම ඊට පස්සේ ලුණු ටිකක් දාලා තමයි තියලා තිබ්බේ. දැන් මං ඒකට මේ ස්පයිස් පේස්ට් එක හොඳට රබ් කරගන්නවා. චිකන් එකේ හොඳට කත්සේම දාලා ගන්න. එතකොට මේකේ ඇතුළට ස්පයිස් එක හොඳට වදිනවා. මේ චිකන් එක ඩීප් ෆ්‍රයිඩ් කිව්වට ෆ්‍රයි කරන්නේ විනාඩි 5ක් විතර වගේ තමයි. ස්ටීම් එකෙන් ඇතුළ ඔක්කොම තම්බලා අරගෙන ඊට පස්සේ මේ ස්පයිස් පේස්ට් එක දැවටිලා තියෙන විදිහට ෆ්‍රයි කරගන්න තමයි ඕනි විනාඩි 5 වගේ. මොකද චිකන් එක තැම්බිලා නම් අපිට අර ක්‍රිස්පිනස් එක ගන්න විතරයි ඕනේ මේ වගේ. මෙහෙම රබ් කරලා මේක පැයක් විතරවත් අඩුම තියලා තියන්න. අනිත් දේවල් කරන අතරේ හාල් එකක් ලිපේ තියන්න කලින් මේක ඔයා හදලා තියාගත්තාම අන්තිමට මේක ස්ටීම් කරලා බැදලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මම මේක විනාඩි 20ක් ස්ටීම් වෙන්න තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔහම ස්ටීම් වෙලා තියෙන ඔක්කොම පේස්ට් එක මෙහෙම ඇලිලා තියෙන්නේ. ඊට පස්සේ මේක තෙල් එකට දාලා ඔයාලා මං වගේ හදිස්සිය මේක කරන්න යන්න නැතුව හැන්දෙන් තෙල් උඩට ගහන්න. එතකොට ඔයාගේ මේ ස්පයිස් පේස්ට් එක දැන් මගේ එකේ ගොඩාක් ගැලවිලා නොයා හොඳට එනවා. දැන් ඊට පස්සේ අපි හදාගමු සම්බාල් එක. මේකට මම ගන්නවා සුදු ලුණු බික් දෙකක්. මෙන්න මේ වගේ තේ හැඳි එකහමාරක් විතර වගේ සියඹලා
පල්ප් එක කියන්නේ වතුර වගේ නෙමෙයි. මං ඇට ඉවත් කරලා කෑලි කෑලි ගත්තේ. ඊට පස්සේ තියනවා නම් මේකට ෂැලොට්ස් හරි රතු ලූණු දාගන්න. නැත්තම් බී ලූණු ටිකක් දාගන්න. ඊට පස්සේ හාල් මැස්සෝ කියන්නේ මේකට ගන්න අර ඔයා දැක ඇති සුදු පාට චූටි අර ඇන්චෝවිස් පොඩි එකක් ඉන්නේ ඔලුවත් එක්කම ඒගොල්ලෝ නම් ගන්නවා. මම ඉතින් ඒක ගත්තේ නැහැ. අපේ හාල් මැස්සෝ ඊට වඩා රස නිසා මම මේක ගත්තා. ඊට පස්සේ මේ මිරිස් ටික වේලිච්ච මිරිස් මේක මම විනාඩි 2ක් මයික්‍රෝවේව් කරලා ගත්තේ. මයික්‍රෝවේව් නැති අය වතුර චුට්ටක් දාලා ලිපේ තියලා තම්බලා ගන්න. එතකොට ලස්සනට මේ පාට එනවා. ඊට පස්සේ මිරිස් කරාල 8ක් මම දැම්මා. ඊට පස්සේ ලුණු සහ එකටත් සීනි ටිකක් දාගෙන මෙන්න මේ වගේ අඹරගෙන තමයි තියෙන්නේ. මේ තමයි chili paste එක සම්බාල් එකට ගන්න. ඊට පස්සේ මේක අපි ටෙම්පරාදුවට දාලා හදා ගන්න ඕනි. තෙල් ටිකක් රත් කරගෙන මේකට මම දාගන්නවා shrimp paste එක. shrimp paste එක හෝ cubes තියෙනවා නම් ඒක හොඳට chop කරලා powder එකක් වගේ තෙල් එකට දාගන්න පුළුවන්. ඒක ඉස්සෙල්ලාම බැදගෙන ඉන්න. ඒක බැදගෙන ඒකේ තියෙන අපි දන්නවනේ අර කූනිස්සන්ගේ වගේ අමුතු ගඳක් වගේ තියෙනවා. ඒක යනකම් හොඳට බැදගෙන ඊට පස්සේ තමයි ඊටු ටික දාන්න ඕනි. මේක සමහර විට ඔයාට නැත්තම් ඔයාට මේකට කූනිස්සු ටිකක් වගේ අඹරලා ගන්නත් පුළුවන්. එහෙම නොදා හදන්නත් පුළුවන්. හැබැයි දාලා හදනවා නම් තමයි ඒ නියම රස එන්නේ. මේක සාමාන්‍යයෙන් සුපර් මාකට් වලින්ම ගන්න තියෙනවා. shrimp paste එකේ තියෙන ස්මෙල් එක ගිහිල්ලා ඒක හොඳට බැදිලා ආවට පස්සේ ඔය ආර අඹරගත්ත chili paste එක මේකට දාගන්න තෙල් එකටම. අපි අර මිරිස් ටික හුණු වතුරේ දාලා තම්බලා හෝ මයික්‍රෝවේව් කරලා ගත්තාම තමයි මේ වගේ මිරිස් වල ලස්සන පාටක් එන්නේ. නැත්තම් අර මිරිස් වල තියෙන තද රතු පාට තමයි ඔයාට මේක හැදුවට පස්සේ මේකේ සම්බාල් එකෙන් එන්නේ. මේ පාට ගන්න පුළුවන් එහෙම කරලා ගත්තට පස්සේ. නාසි ලෙමාක් එක ඉකන් බිලිස් එහෙමත් නැත්නම් ෆ්‍රයි කරපු ඇන්චෝවිස් දැන් මම වගේ හාල් මැස්ස ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට සුදු පාට චූටිම හාල් මැස්ස ඉන්නවා නම් ඒගොල්ලෝ ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඩීප් ෆ්‍රයි කරලා ගන්නවා. ඉතින් ඔයා චිකන් එක බදිනකොටම චිකන් එක බැදලා ඉවර වෙලා ඒ තෙල් එකෙන්ම ඔයාගේ හාල් මැස්ස ටික සහ රට කජුත් ටිකක් බැදලා තියෙනවා. ඒ ටික බැද ගන්න. එතකොට හාල් මැස්ස ටික හරීම රසට එනවා. අර අපි නිකම්ම තෙලේ බදිනවට වඩා. මම ග්‍රයින්ඩර් ජාර් එකත් සෝදලා වතුර ටිකක් දාගත්තා. මොකද මේක හොඳට කුක් වෙලා අමු රස එහෙම ගිහිල්ලා එන්න ඕනි. ඊට පස්සේ මම ඒකටත් දාගන්නවා හාල් මැස්ස 7ක් 8ක් විතර. ඒ වගේම හීනිවට කපාගත්ත බීලුණු ටිකකුත් මේකට දාගන්නවා. ඊට පස්සේ බීලුණු වල අමු රස යන්න මේක හොඳට උයාගෙන ලුණු ඇඹුල් බලලා ඔයාගේ ඊට පස්සේ සම්බාල් එකත් ලෑස්ති. මෙන්න මේ වගේ ඩ්‍රයි වෙලත් නැති තෙත ගතිය ලොකුවට නැති සම්බාල් එකක් තමයි හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඉතින් අපිට සර්ව් කරන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් කෙසෙල් කොලයක සර්ව් කරන්න. ඉතින් කෙසෙල් කොලයකට බත් එක මේ වගේ දාගෙන මම ඉස්සලාම තියාගත්තේ ෆ්‍රයි කරපු හාල් මැස්සු ටික. ඊට පස්සේ රටකජු ටිකක් තියාගන්නවා. මේව ඔයා කන්න කැමති ප්‍රමාණය අනුව තියාගන්න. සාමාන්‍යයෙන් මේ වර්ග දෙක චුට්ට තමයි තියන්නේ. ඉතින් ඔයාට හුඟක් ඕනි කියලා හිතනවා නම් හුඟක් තියාගන්න. ඊට පස්සේ ඔයාගේ චිකන් එක ඔයාගේ සම්බාල් එක තව මේකට තඹපු බිත්තරයක් ඒ වගේම පිපිඤ්ඤ පෙති තියලා සර්ව් කරනවා. ඉතින් මේක ඔයාට චිකන් ෆ්‍රයි කරලා අකමැති අයට ග්‍රේවි ගතිය ඕනි අයට බීෆ් කරි එකක් හෝ බීෆ් රෙන්ඩාන් එකක් වගේ එක සර්ව් කරන්න පුළුවන්. චිකන් සාමාන්‍යයෙන් ෆ්‍රයි කරලා තියන්නේ. එහෙම නැත්නම් ලෑම් කරි එකක් උනත් තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙමනම් ලබන වීකෙන්ඩ් එකට මේ අඩුපාඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන ඔන්න ගෙදර අයත් එක්ක හදලා බලලා රස විඳින්න. thank you වීඩියෝ එක බලාගෙන හිටියට ඔයාලා හදලා බැලුවොත් මටත් කියන්න අමතක කරන්න එපා.